මතකයේ කියන එක අපිට ඇත්තනේ මහත්තයා කොච්චර අර වෙලාවේ එක නම් මතකයි. මොකද දැනුම් මතකයිනේ. ඔව්. හැබැයි අපි බලන්න ඕනේ මේ දුර නෙමෙයි ළඟ. ළඟ කියන්නේ දැන් ওই සිද්ධිය වෙලා තවස් ගානක් ගිහිල්ලා අපි මෙහෙ කතා කරනවා ඕක ගැන. ඔව්. හරිද? හැබැයි අපි බලන්න ඕනේ එතන බලනකොට අඩුම ගානේ අර කුස්සියේ ඉඳලා අතෙන්ට එන විනාඩි දෙක අන්න එතනයි බලන්න. එතන තිබ්බද මතකේ. තියෙනවනම් තියෙනවන අදද මතකයේ තියෙනවන අර එදා අන්න එතන ෂෝට් ඒ පොඩිම කෙටිම විනාඩි දෙක ඇතුළත හරියට තියෙනවනම් තියෙනවන මතකේ. ඔව් එතනින් මහත්තයා හරි ලස්සනට මේක ගන්න පුළුවන් මෙහෙම මේ පැවැත්ම කියන්නේ නොපැවැත්ම කියන එකම. අන්න හරි. ඒ කියන්නේ අපිට අතන ඉඳලා දවස් ගානක් ගිහලා අද කල්පනා කරන එක නෙවෙයි. අර තේක අරගෙන සිංක් එකට ගාවට යනකම් ඒ මතකේ තිබුණාද කියන එක. අන්න එතන බලනකොට තරු පේන්නේ නේද? ඔව්. එතන බලනකොට තමයි පේන්නේ. ඔව් ඈත යන්න දෙයක් නැහැ නේ මහත්තයා. මොකද? ඈත යන්න දෙයක් නැහැ. එතන දකින්න පුළුවන් මේක නේ. අන්න හරි. දැන් පේනවාද අපි ඕන සිද්ධියක් පහුවෙලා දැන් ඊනේ උනත් දැකලා රැවටිලා ඔක්කොම වෙලා නේද පෝස්ට්මෝටම් එක කරන්නේ. ඔව්. අපිට එතන කොයි වෙලාවත් හම්බෙලා නැහැ නේ ඔය කියන තැන. අන්න හරි. එතන මතක කතාවක් නැත්තම් හරිද? අපි දැන් මේ කතා කරන්නේ මේ ඕක දැන් කතා කරලා අපිට ඕක මතකයක් විදියට මේ අපි ඕක කතා කරන නිසා ඔය ඇත්තටම සිද්ධිය අත්දකපු කෙනාගේ පැත්තෙන් බැලුවොත් ඒ කෙනාට අර විනාඩි දෙකක් මතකය පවත්වන්න බෑ මතකය කියලා. ඇත්තටම. ඔව්. ඒකනේ දැන් ඒක එහෙම වුණා නා. ඒ කියන්නේ අර හිතපු වැඩේම වුණා නා. අපි හිතන්නේම මොකද්ද? අපි හිතන්නේම අපේ කල්පනාව හොඳ නිසා අර එහෙම වුණා කියලා. ඔව් ඔව්. ඇත්තටම කල්පනාව හොඳ කමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන අර ගැටේ වැදුනොත් අපි රැවටෙනවා කල්පනාව. ඔව්. නේද? ඔව් ඔව්. දැන් ඕක වැඩේ මිස්ුණ නිසා නේද? අපි දැන් මේව කතා කරන්නේ. ඕකේ අඩුපාඩු. ඔව් ඔව් අනිවාර්යෙන්. නැත්නම් කතාවකට අපි කනා ෂොට් එක වැදුණා. එහෙනම් කනා ෂොට් එක හරියට අර කතා කරන්නෙත් නෑ එහෙම වුණාන. කතා කරන්නෙත් නෑ. අන්න බලන්න. ඉතින් මේකට කාටද ගැටයක් කියලා නිකන් පුරුෂ ජනමනසකට හම්බෙන්න ලස්සන්ට වදින තැන වැදෙනවනේ ආයි මේ අපිට කට උත්තර නැති වෙන්න බලන්න. එදා ඔන්න උදාහරණයක් ගුවාම එදා මම අර සිතුවේ නෙමෙයි කඩුවල ගිහලා ඒ දෙන්නට තාක්කම වුණා ඔය වගේ තැනක් කිව්වා. අර 4000 5000 කතාව. ඒවන මාරු සුපිරි උදාහරණයක්. මම ඒව දැන් මොකද්ද දැනගෙන. අන්න ඒ වගේ සිද්ධි වලින් අපිට ඇත්තටම එන්න පැත්තක් දකින්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් අපි කතා කර සිද්ධියේ හැම තැනටම ඕක දාගන්න පුළුවන්. අපි මේ එතන පවත්තන්න බැරි මතකයක්. අපි පස්සේ කල්පනා කරනවා අරක මොකද මතක මේක මොකද. හැබැයි අපි ඔක්කොම වැඩේ වැරදලා වීසිත් කළා ඔක්කොම ඉවරුණාට පස්සේ නේද අර වායි කතා කරන්නේ. ඔව්. ඇත්තටම දැන් අපිට සිංක් එක ගාවට යන අතර කාලේ වුණු වැඩේ දැක්කනම් හරියට නේ. අන්න එතන දැක්කම මොකද වෙන්නේ? එතකොට කියයිද අරක මතකයි මේක නෑ කියලා. එතන බලන්න මහත්තයා. ඒක දන්නෙත් නෑ මේක දන්නේ. ඒක කියන්නේ අර රත් කරනවා කියන එක දන්නෙත් නෑ. හරිද? වීසි කරනවා කියනකොට වීසි කරනවා කියන එක දන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔව්. රත් කරනවා කියන එක දන්නේ නැහැ. වීසි කරන වෙලාවේ වීසි කරනවා කියන බව. ඔව් ඉතින් එතකොට එතන තියෙන අරමුණ මොකද්ද? එතන අරමුණක හිටියා කියන්න බෑනේ මහත්තයා. ඒක නේ නං කියන්නේ. අන්න ඒක නේ නං කියන්නේ. එතන කියන්න පුළුවන්ද මොකේ හිටියද කියලාවත් තේරෙන්නේ නැත්තේ ඒකනේ. ඒ කියන්නේ හොඳටම තේරෙන්නේ මහත්තයා. ඒ කරපු එක තේරුනේ නැත්තා. හිටියේ මොකේද කියලා තේරෙනවද? ඔව්. අරමුණ. ඔව්. දැන් එතකොට බලන්න එතකොට එතන රත් කරනවා කියන කතාවෙනුත් වීසි කරන කියන කතාවෙන් දෙකෙන්ම නැති තැනක් නේ එතකොට. අන්න හරි ඔව්. අර
අරක මතක් වුණා නම් රත් කරන බව විසි කරන්න. ඔව්. විසි කරන ක්‍රියාව දැනගත්තා නම් ඒත් කරන්න. කරන්නේ. එතකොට ඒ කියන්නේ එහෙනම් මේ දෙකටම නැති තැනකනේ. ඔව්. එතකොට ඔබ වැඩිපුර වෙනෝනේ කතා කරන්න දෙයක් නැතිද? මොකද්ද කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දැන්. එතකොට මේ දෙකම දන්නේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවද ඇත්තටම? එතකොට ඒ දේ වීසි කරා කියන එක අපි කියන්නේ තායි පස්සේනේ. ඒකේ වීසි කරා කියන දනවත් කෙනෙක් නෑනේ මහත්තයා. අන්න ඒක තමයි කියන්නේ. වීසි කරනකොට කෙනා හිටියනම් අනිවාර්යෙන්ම තේරෙනව නේද? මම මේක වීසි කරන්න ඕනේ නැහැ කියලා. එතන එන්න ඕන කෙනා මහත්තයා වීසි කරනවා කියන විඥානය පහළ වුණා නම් වීසි කරනවා කියලා අන්න කෙනා උපදින. අන්න එතකොට මේ ඉන්න ස්වභාවය තුළ එම කෙනෙක්ගේ කතාවක් තියනවද අර කිසිම ක්‍රියාවකටම? අන්න හරි. ඒවා අපි මේ ගැට ගහලා හිතනවා මිසක් මම වීසි කරා මට මොකද දන්නේ නැහැ වීසි කරේ මගේ මට හේතුව තේරෙන්නේ නැහැ මතක නැහැ. දැන් මේ මම කල්පනා කරන්නේ මට ගෝචර එකක් ඇත්තටම හිතන්නේ මට උනා කියලා. අන්න හරි. ඒක උත්තර නැති වෙනව නේද? ඇයි මට ගෝචර එක නෙමෙයි මම කල්පනා කරන්නේ. ගෝචර කන්නේ නින්දක් ගැන කල්පනා කරනවා වගේ තමයි නේ මහත්තයා. නින්ද කොහොමද කියලා කතා කරනවා වගේ. අනේ නින්ද කොහොමද කියලා කල්පනා කරනවා වගේ වෙලා. වීසි කරන වෙලාවෙ දන්නේ නැහැ. කියනකොට ඒක කරන්න ඕන වැඩේ එහෙම අරමුණකුත් නැහැ. එහෙනම් වෙන අරමුණක් තියුණා ඒක තේරෙනවද? ඔව්. දැන් මන්ට වෙන අරමුණක් ආව නම් එහෙනම් ඒක හරි තේරෙන්නේ නැහැ. ඒක දන්නේ නැහැනේ. අන්දුම් කොන්දුම් ඒවනේ. ඔව් ඒකට ඒවා උත්තර නැහැ ඒවට මහත්තයා. ඒක තමයි දැන් බලන්න ඔකෙන් හොඳ දෙයක් ඔප්පේ උදාහරණයක් මේ කැටේ වැදුනොත් අල්ලන්න බෑ කියලා කිව්වේ මොන විදියෙන්ම. ඔව් ඔව් ඔව්. දැන් ඕක ඒ විදියටම කරුණා නම් අපි අනිවාර්යෙන් දාන්නේ අර අපි මතක තියන් හිතින්ද කරා කියලා නෙමෙයි. ඔව් කෙනෙක් ඉඳලා දෙයක් කරා කියලා නෙන්නේ. කෙනෙක් ඉඳලා දෙයක් කරා කියන්නේ. බලන්න ඉතින් මේක මොනේ ආම්දුරෝ මඩ දුවේ දවසක් කරා සම්පූර්ණ මොනේ අකාටද කියලා මේක අල්ලන්න පුළුවන්. ඔය අල්ලන්න දෙයක් ගන්නවත් බෑ. ඉතනව පුළුවන් ද කියනකො ක්‍රියාවෙම සිද්ධ වෙච්ච තැනක් නේ ආයේ ඒවට මොනවත් එල්ලලා නැහැ. ඒ මොනවත් එල්ලලා නැහැ. ඒව තේරිලා නැහැ. එතකොට අපි ඕකත් කියන්න වෙන්නේ ආයේ වෙනම නිකන් හිතලා කියන කතාවක් මිසක් ක්‍රියාවත් හම්බෙච්ච නැති තැනක් කොහොමද අපි කියන්නේ? කියන්නේ අන්න හරි. ක්‍රියාවට ක්‍රියාවක් හම්බ වෙච්ච නැති තැනක මට තේරෙනවා කියලා එකක් වෙන්න බෑනේ. අර දැන් අපි ඉන්න ඒ දුස්තියේ තරම අපි ඒක සනාත කරනවා. අර නින්දක් සනාත කරනවා වගේ මේකත් අපේ පැවැත්මේ කොටසකට දාගන්න කොහොම හරි. අන්න හරි. අපි නම් සනාත කරගන්නේ කන්නේද කරන්නේ කොහොමද? හැම තිස්සෙම අර අඩුව පුරවනෝ නේද මහත්තයා මොකක් හරි කරලා. අන්න හරි අර මිස්ටේක් එක සනාත වෙන විදිහට මේ පැත්තෙන් මොනවා හරි කරුණු ගොනු කිරීමක් නේද කරන්නේ කොයි වෙලාවෙ. කරන්නේ. දැන් අර ටිකට කියන්නේ මම ඒක මතක නැතුව වීසි කරා. ඒක වීසි කරන බවත් හම්බෙච්ච එකක් නෙවෙයි මම වීසි කරා කියලා කියන්නේ. අන්න හරි. මම වීසි කරා කියලා කියන්නේ මම මෙලෝ හංකාවිසියක් දන්නේ නැති. එකක් මේ කියන්නේ. ඔව්. ඒ මම නිදාගත්තා වගේ කතාවක් නේ. ඔව් මම අන්න හරි. ඔය කියන්නේ මම නිදාගත්තා වගේ කතාවක්. ඒ කියන්නේ මම යෙදිලම නැත්තනකට මම දාලා හදන මේක කතාව හරි ගස්සනවා අර මිස් වෙච්ච තැන. අන්න හරි හිස් වෙච්ච තැන. ඔව්. දැන් මම වීසි කරා නම් ඇත්තටම මම වීසි කරා මම වීසි කරනවද ඒ වගේ. දැන් මම නම් වීසි කරන්නේ මම හොඳටම දන්නවනේ මේක වීසි කරන එකක් නෙමෙයි කියලා. ඔව් දැන් ඒ කියන්නේ හැම කතාවකමත් ඒ දෝෂයක් තියෙනවා මට වැරදුනා. මට වරදින්න පුළුවන්ද මම ඉන්නකනේ නේ. හරි. අන්න හරි. හරියට යන නියම පැත්තක් ඕනේ. මම ඉන්නවනම් මට වරදින්න පුළුවන්. මට තේරෙනවනේ නේද? අන්න බලන්න එහෙම දැක්කම මාත්‍යා තනිකර ගැලවෙනව නේද මේ මං ඉන්න කතාව. ඔව්. දැන් මම ඉන්නවනම් මට තේරෙනවනේ වරදිනකොට. අනිවාර්ය.
හරියට අර මම නිදාගත්තයි කියනවා. මට වැරදුනා කියනවා. මට අමතක වුණා කියනවා. බලන්න මේ ඔක්කොම නිකන් හිස් කතානේ. හිස් කතා. එම්බලුවා මෙරින් අත කරන්නම සම්පප්පලාප තමයි නේද? අනිවාර්යයෙන්. සම්පප්පලාප වලම තමයි ඉන්නේ. අපිට හිතා ගන්න බැරි සම්පප්පලාප කොට ඉන්නේ නේද? අනිවාර්යයෙන්. මේක හරියට දකින්නකොට වෙන්නේ එතකොට මොකද්ද කියන එක නේ මහත්තයා. මේ ගැට ගහන්නේ මොනවද කියලා. අන්නාරියෝ මොනවද කියලා මේ ගැටකගා කොච්චර ගැටයක්ද මේ ගහන්නේ ඇත්තට. ඒක දකින්නකොට ඉතින් අර මේ දැඟලිලි මොනවද කියලා හිතෙනෝනේ මහත්තයා. මේකේ ආයි මේ දඟලන්නේ අපි. ඔව් මෑනේසෝ මේකේ දඟලන්නේ මොකකටද කියලා හිතනවානේ.